අයිබෝන් කට්ටිය හිරුනීස් කලව්ඩ්ලොක් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි පටන් ගන්නේ ගොඩක් අය ඉල්ලපු අලුත්ම සීරීස් එකක්. ඒ තමයි AWS එහෙම නැත්නම් Amazon Web Services කියන්නේ. අද කාලේ software engineer කෙනෙක්ට DevOps engineer කෙනෙක්ට වගේම IT field එකේ ඉන්න ඕනම කෙනෙක්ට cloud engineering කියන්නේ අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕන දෙයක්. ඉතින් මේ series එකෙන් අපි AWS මුල ඉඳන් සරලව ඉගෙන ගන්නවා. අද පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරමු මොකක්ද මේ cloud computing කියන්නේ? සත 5ක්වත් වියදම් කරන්නේ නැතුව ප්‍රායෝගිකව වැඩ කරන්න AWS Premier account එකක් කොහොමද හදාගන්නේ? ඒ වගේම නොදැනුවත්ව සල්ලි කැපෙන එක නවත්තන්න කොහොමද AWS එකේ බිලින් නෙලාම් එකක් හදාගන්නේ කියලාත් මම අද කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මුලින්ම බලමු මොකක්ද මේ cloud computing කියන්නේ කියලා. ඉස්සර නම් අපිට වෙබ්සයිට් එකක් හරි ඇප් එකක් හරි හොස් කරගන්න ලොකු සර්වර් සල්ලි දීලා අරගෙන ඒවා මේන්ටේන් කරන්න ඕන. ඒකට ලොකු වියදමක් වගේම මහන්සියකුත් යනවා. ඒත් cloud computing වලින් කරන්නේ අපිට ඕන කරන servers, databases, storage වගේ දේවල් ඉන්ටර්නෙට් එක හරහා කුලියට ගන්න එක. හරියට අපි ගෙයක් රෙන්ට් කරනවා වගේ අපි පාවිච්චි කරන වෙලාවට සහ අපි පාවිච්චි කරපු ප්‍රමාණයට විතරයි ගෙවන්න ඕනේ. ඉතින් මේකට කියන්නේ pay as you go කියලා. මේ සර්විස් එක දෙන ලෝකෙ ප්‍රධාන ආයතන 3ක් තියෙනවා. පළවෙනි එක තමයි Amazon. Amazon ළඟින් තමයි මේ AWS cloud එක කරන්නේ. ඊළඟට Microsoft එකෙන් කරන්නේ Azure කියන cloud එක. ඊළඟට Google ළඟින් කරන්නේ GCP cloud එක. හැබැයි ලෝකෙ වැඩිපුරම පාවිච්චි කරන්නේ සහ වැඩිපුරම market share එකක් තියෙන්නේ මෙන්න මේ AWS වලට. ඒකයි අපි AWS මුලින්ම ඉගෙන ගන්නේ. හරි අපි දැන් යමු ප්‍රායෝගික කොටසට. AWS ඉගෙන ගන්න අපිට සල්ලි දීලා සර්විස් ගන්න ඕනේ නැහැ. AWS අපිට දෙනවා මාස 6ක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් free tier account එක. ඉතින් අපි මුලින්ම මෙන්න මේ account එක හදාගමු. මුලින්ම ඔයාගේ browser එකක් open කරලා aws.amazon.com කියන එකට යන්න. මෙතන තියෙනවා create account කියන බටන් එක. ඒක ක්ලික් කරන්න. ඔයාගේ email address එකයි එතකොට මේ ඔයා හදන AWS account එකට නමක් දෙන්න ඕනේ මෙතනදී. මෙතනදී verification code එකක් එයි email එකට. ඒක verify කරගන්න ඕනේ. ඊළඟ ස්ටෙප් එකේදී ඔයාලට පාස්වර්ඩ් එකක් සෙටප් කරගන්න වෙනවා. ඒ කියන්නේ root user ට පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. ඒ පාස්වර්ඩ් එක ආයෙ කන්ෆර්ම් කරලා ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට ගියාට පස්සේ ඔයාලගෙන් අහනවා choose your account plan කියලා. එතනදී ඔයාලා සිලෙක්ට් කරගන්න free කියන plan එක. ඊළඟ ස්ටෙප්ස් වලදී ඔයාගේ නමයි, ඒ වගේම ඔයාගේ address එකයි, ඒ වගේ විස්තර මෙතන පුරවන්න ඕනේ. ඔයාලට බැංක් කාඩ් ඩීටේල්ස්, ඩෙබිට් කාඩ් එක හරි ක්‍රෙඩිට් කාඩ් එක හරි ඩීටේල්ස් දෙන්න වෙනවා. ගොඩක් අය මෙතනදී බය වෙනවා සල්ලි කැපෙයි කියලා. බය වෙන්න එපා. මෙයාලා ඩෙන්ටිටි එක වෙරිෆයි කරගන්න විතරයි මෙතන ඩොලර් එකක් වගේ පොඩි ගාණක් කපලා ඒක හැබැයි අපිට ආපහු දෙනවා. ඔයා free tier limit එක පයින්නේ නැතුව පාවිච්චි කරනකම් කවදාවත් සල්ලි කැපෙන්නේ නැහැ. account එක හදලා log වුණාට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ පළවෙනි දේ තමයි බිලින් නෙලාම් එකක් හදාගන්න එක. මොකද අපි ඉගෙන ගන්න ගමන් වැරදිලා හරි සල්ලි කැපෙන සර්විස් එකක් ඔන් කරලා තිබ්බොත් මාසේ අන්තිමට ලොකු බිලක් එන්න පුළුවන්. මේකෙන් කරන්නේ බිල ඩොලර් එකක් හරි වැඩි වුණොත් අපිට ඊමේල් එකක් හදාගන්න වෙන එකයි. උඩ සර්ච් බාර් එකේ බිලින් කියලා සර්ච් කරලා බිලින් ඩෑෂ්බෝඩ් එකට යන්න. ඊළඟට වම් පැත්තේ මෙනු එකෙන් බජට්ස් කියන එක තෝරගන්න. ඊළඟට create budget කියන එක ක්ලික් කරලා zero spend budget එකක් හරි monthly cost budget එකක් හරි තෝරගන්න. මම මෙතන monthly cost budget එකක් දෙනවා. amount එක ඩොලර් එකක් කියලා දෙන්න. ඔයාට alert එක එන්න ඕනේ email address එක දීලා budget එක save කරන්න.
දැන් අපිට බයක් නැතුව AWS ඉගෙන ගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට තමන්ගෙම කියලා AWS account එකක් තියෙනවා. ඒ වගේම bill එයි කියලා කිසි බයකුත් නැහැ. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු AWS එකේ security ගැන. ඒ කියන්නේ IAM, Identity and Access Management ගැන. root account එකෙන් වැඩ කරන්නේ නැතුව කොහොමද ආරක්ෂිතව IAM user කෙනෙක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකකින් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම Cloud Engineering, AWS, Docker ගැන මේ වගේ තවත් වීඩියෝ බලන්න හිරුනීස් Cloud Log channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.